කලාව පිළිබඳ විවිධාකාර අර්ථකථන තිබෙනවා. අපි අද දවසේ කාලන සාකච්ඡාවට තේමාව කරගන්නේ කලාංගයක්. මේ කලාංගය හැබැයි අපේ ලදරු අධ්‍යාපනයට සමගාමීව ලදරු අධ්‍යාපනයේ දිරිගන්වන්න ඔවුන්ගේ කුසලතා ඉදිරියට ගේන්න අවශ්‍ය වන කලාවක් පිළිබඳව කතා බහ කරන්න සූදානම් වන්නේ. මේ අපට හඳුන්වා දෙන්නේ ජපානයේ ඔරිගාමි කලාව කොහොමද ලදරු අධ්‍යාපනය සඳහා කේන්ද්‍රගත කරගන්නේ, ලදරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්න එයින් මොන වගේ පිටුවහලක් ලබා ගන්න පුළුවන්ද කියන කාරණයයි අපි අද දවසේ කාලන සාකච්ඡාවේ මුල් අදියරෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ වෙනුවෙන් කතා බහ කරන්න ඉතා ආදරෙන් අපේ මැදිරියට කැඳවා ගත්තා හදබිම අධිකාරියේ නිව් වර්ල්ඩ් මොන්ටිසෝරි ආයතනයේ ගුරු පුහුණුව අධ්‍යක්ෂකාව විදිහට කටයුතු කරන අරෝෂා භක්ති සිල්වා මහත්මිය, ඒ වගේමයි කනෝ ලංකා පදනමේ ජාතික සංවිධායක කපිල ජයදේව මහත්මයා, ඒ වගේම ඔරිගාමි උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන මත්සුකි ෆුසාओ මහත්මයා. අපි ඔබ තුන්දෙනාම සුබ දැසනක් කියලා පිළිගන්නවා. සෙන්සේ කොනිචිවා. කොනිචිවා. හරි, අපි කතා කරමු මේ පිළිබඳව. මුලින්ම අරෝෂා භක්ති සිල්වා මහත්මියගෙන් දැනගන්න කැමතියි මොකක්ද මේ හදබිම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ගුරු පුහුණු ආයතනයේ කාර්යභාරය? කොහොමද ඔවුන්ට මේ ඔරිගාමි වැනි කලාවකින් ඔවුන්ගේ ගුරු පුහුණු ආයතනයේ ගුරු පුහුණුව නගා හිටවන්න කටයුතු කරන්න කියන එක ගැන? ඇත්තටම මේ ගුරු පුහුණු ආයතනයේ පවත්වන්නේ හදබිම අධිකාරිය යටතේ ගරු සභාපතිතුමාගෙන නන්දසේන හේරත් මැතිතුමාගේ යටතේ එතන ප්‍රජා සත්කාරයක් විදිහට තමයි මහනුවර පල්ලේකැලේ මේක පවත්වන්නේ. ගුරු පුහුණු ආයතනයක් වගේම ලදරු පාසල දිවසුරුකුම මධ්‍යස්ථානයක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. ඇත්තටම කියනවා නම් මෙහි කරන සේවය ලෙස අපි ගොඩාක් ගුරුවරුන්, ඒ කියන්නේ රජයේ ලියාපදිංචි ආයතනයක් අපේ ආයතනය වෘත්තීය තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඉතාම හොඳින් ගුරුවරුන් පුහුණු කරන ආයතනයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් පළවෙනිම. ඒ වගේම මේ ඔරිගාමි කලාව ඇත්තටම අපේ සභාපතිතුමා තමයි අපිට කනෝ ලංකා ආයතනය හඳුන්වලා දුන්නේ. ඔරිගාමි කලාව තුළින් අපි කරන්නේ ඉස්සෙල්ලාම ගුරුවරුන් පුහුණු කරන එක. ගුරුවරුන් පුහුණු කරන එකෙන් අපි තේරුම් කරන්නේ හේතුව විදිහට අපි හිතන්නේ ඉවසීම ඇති කරන්නේ. ඔරිගාමි කලාව කියන්නේ ඊටාත්ම මනසට සෝයක් ලබා දෙන, ඒ වගේම ගුරුවරුන්ට ඉවසීම පිළිබඳව ප්‍රගුණ කරන්න පුළුවන් කලාවක් තමයි ඔරිගාමි කලාව කියලා කියන්නේ. කපිල මහත්මයා, ඔබතුමා කනෝ ලංකා පදනමේ ජාතික සංවිධායක විදිහට කටයුතු කරනවා. අපි කැමති මේ පදනමේ කාර්යභාරය ගැන කතා බහ කරන ගමන් සෙන්සව හඳුන්වලා දෙන්න පුළුවන් ඔබට? මම කනෝ ලංකා පදනමේ ජාතික සංවිධායක. මම පැහැදිලි කරන්නම්. ඉස්සෙල්ලම අපි කිව්වොත් අපි මෙතුමා මත්සුකි පුසාओ මෙතුමා මේ ජපානයේ ඉඳලා මේ අපේ මේ සංවිධානයට සම්බන්ධ වෙලා මේ ඔරිගාමි කලාව උදෙසාම පැමිණි විශේෂඥ මහත්මයෙක්. අපි ඉස්සෙල්ලම කිව්වොත් අපේ කනෝ ලංකා පදනම කියන්නේ අවුරුදු 25ක් තිස්සේ ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ විදිහට මේ වැඩසටහන් කළා. අපි මූලිකව අරමුණු වෙන්නේ ලංකාවේ මේ ළමයින්ගේ අධ්‍යාපනික මේ දියුණුව තමයි මේ පැහැදිලි වෙන්නේ. ඉස්සෙල්ලම දැන් මේකේ මේ අපේ කනෝ ලංකා පදනමේ නිර්මාතෘවරයා තමයි ජපානයේ මේ කනෝ රින්ජි මහත්මයා. කනෝ රින්ජි මහත්මයාගේ නිර්මාතෘත්වයෙන් පටන් ගත්ත මේ සංවිධානයේ ලංකාවේ ගරු සභාපතිනිය මණිකේ තිත්තගල්ල මහත්මියයි එතුමියගේ නායකත්වය යටතේ ඊටමත් සාර්ථක විදිහට විවිධ වැඩසටහන් ඔස්සේ ලංකාවේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උදව් කරන ආයතනයක් තමයි කනෝ ලංකා පදනම. කපිල මහත්මයා, අපි තවදුරටත් ඔය පිළිබඳව කතා බහ කරන ගමන් සෙන්සේව හඳුන්වාගෙන මොකක්ද මේ ඔරිගාමි කලාව එහි ඇති වැදගත්කම ගැන අහලා දැනගමු. සෙන්සේ ශ්‍රී ලංකා ජින්නේ මින්නසානි මාමීරු කරානේ折り紙のことをちょっと聞いてくださいね。わかりました。皆さんこんにちは。日本から来ました松木です。折り紙を教えています。折り紙の元は日本の人が物を包むときに紙を使って包んだんですが、それをだんだんにきれいに作るものということで始まったものです。අපි එහි අදහස දැනගන්න ගමන් කපිල මහත්මයා ආරාධනා කරමු මේ ඔරිගාමි කලාවේ යම් යම් ක්‍රියාකාරකම් කරලා දෙන්නවන්න. 先生話す時もちょっとこれやってください。このオリガミはい。そうです. ඉස්සෙල්ලම දැන් ඒ කොටසින් එතුමා ප්‍රකාශ කළේ
ඒ කියන්නේ දැන් මේ ඔරිගාමි කලාව කියන්නේ අපි කිව්වොත් කඩදාසි නැමීමේ කලාව මේක කලාවක් කියලා හඳුන්වනවටත් වඩා මම ආසයි මේක මේ තාක්ෂණයක් විදිහට හඳුන්වලා දෙනවා නම් ඒකෙදී මෙයා ඉස්සෙල්ලම කිව්වේ අර මේ හැම මේ කලා මේ තාක්ෂණය තුලින් ඇත්තටම මානසික මේ මානසික ඇතින ඒකාග්‍රතාව ඇත්තටම මේක භාවනාවක්. ඒ කියන්නේ මොළයත් ඇඟිලි තුඩුත් සම්බන්ධ දැන් ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති මොළයත් ඇඟිලි තුඩුත් සම්බන්ධ කරන මේ තාක්ෂණයක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. අපේ මහත්තයා මේ හදන්නේ මොකක්ද? මේ ඇවිල්ලා හදන්නේ කප් එකක්. ඔව්. ඒක ශනිකව මෙයාට තප්පර 20ක් ඇතුළත ඒක නිම කරන්න පුළුවන් කියලා අපිට කිව්වා. ඒකම දරුවෙක්ට ගොඩක් අමාරු ඔරිගාමි කලාව ඊටම සංකීර්ණ එකක් වුණාට දරුවෙකුට දෙන්න පුළුවන් පුංචි අත්වැඩක් විදිහට මේක අපිට පෙන්වන්න පුළුවන්. අතන අද උදෑසන මට හදලා දුන්න මගේ කොණ්ඩේ ගහන්න කියලා මාලක්. නමුත් ඉතින් පොඩ්ඩක් ලොකු වැඩි හින්දා මම මේක ගැහුවේ නෑ. මේක තමයි හදලා දුන්නේ උදේ පාන්දර. අරෝෂ මහත්මිය දැන් මේ වගේ දේවල් ළමයින්ගේ කුසලතා වර්ධනයට කොයි විදිහටද ඉවහල් කරගන්නේ? අපේ ගුරුවරුන්ට කොහොමද අපි පුහුණුව ලබා දෙන්නේ? මේ දේවල් මේවැනි සියුම් දේවල් කිරීම හරහා දරුවන්ගේ කුසලතා වර්ධනයට පොළඹවන්නේ කොහොමද කියන එක ගැන. ඇත්තටම ආමිල මං හිතන්නේ අද බොහෝ දෙමව්පියෝ ඉල්ලන්නේ අපේ ලදරු පාසලට ආවහම දරුවන්ට අකුරු ගන්නවද කියලා අහනවා. ඇත්තටම ඉංග්‍රීසි භාෂාවෙන්ද කරන්නේ කියලා අහනවා. ඇත්තටම මෙතනදී ආමිල ගොඩක් වෙලාවට අපි හිතන්න ඕනේ දරුවාට මනසට සරලන ක්‍රියාකාරකම් තුළින් අපි කොහොමද දරුවාගේ පෞෂ වර්ධනය සහ ඉදිරි අනාගතයේ විධිමත් පාසලට යන්න කලින් කොහොමද අපි දරුවව හුරු කරන්නේ කියන එක. ඇත්තම ක්‍රියාකාරකම් තුළින් තමයි ගොඩක් දේවල් කරන්න ඕනේ. මේ ක්‍රියාකාරකම ඉතාමත්ම එතන දරුවගේ මොළයට ඒ වගේම ඇඟිලි තුඩු වලට ඉවසීම ඇති කරන්න අනිත් අයත් එක්ක සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක මෙවැනි කලාවක් තුළින් දරුවට ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපිට මේක ඉතාමත්ම වැදගත් දෙයක්. ඔරිගාමි කලාව ඒ වගේම මේ ජපන් මහත්තයා ඉතාමත් දක්ෂයි පුංචි සරල දෙයින් ලොකු එකට දක්වා ගෙනියන්න. ඇත්තටම මම හිතුවේ අපේ ගුරු පුහුණු ආයතනයේ ගුරුවරුන්ට ඉතාම වාසනාවන්ත අවස්ථාවක් හමු වුණා. කනෝ ලංකා ආයතනයත් එක්ක දැන් දවස් 3ක් අපි පුහුණුව ලැබුවා. ඉදිරි ඒ කියන්නේ අනිත් එකේදී තමයි පොඩි පරීක්ෂණයක් පවත්වලා සහතිකය ලබා දෙන්නේ. ඉතින් ඒ සහතිකය ලබා දෙන්න කලින් මෙතුමා කිව්වා ගුරුවරුන් මේ පිළිබඳව හොඳ දැනීමක් තිබිය යුතුයි කියලා. නැත්නම් දරුවන්ට ගණන අමාරුයි. ඉතින් මේ දේන් තුලින් ඔරිගාමි කලාව තුලින් ඊටම සාර්ථක ගුරුවරියක් වෙන්න වගේම දරුවන්ට හොඳ අධ්‍යාපනයකට අත්විවරම මෙතෙන්දී ලැබෙන්න පුළුවන්. කපිල මහත්මයා අපි ඔය විස්තර කරමු මොකක්ද කරන්න නිර්මාණය කියන එක. දැන් මෙතනදී මේ අමිත අපි වැඩියෙන් විස්තර කරොත් දැන් මේකෙදී වැදගත්ම දේ දැන් ඉස්සෙල්ලාම මෙහෙම පත්‍රමක් සාදාගෙන මේ චතුරස්‍රයක් ආකාරයට මේ හදාගෙන මෙයා දැන් නිර්මාණයක් කරන්න යන්නේ. එතකොට මේ සෙන්සගෙන් අහලා දැනගමු මොකද්ද මේ නිර්මාණය කරන්නේ. සෙන්සේ ima කුරේ නනි නැත්තම් දිස්කා කුරේ. හකෝච් කරොත්. පෙට්ටියක් පොඩි පෙට්ටියක් හදන්නයි මෙයා යන්නේ. දැන් මේකේ මේ වැදගත්ම දේ මේ අර දැන් අපේ ළමයින්ගේ සමහර අපේ පුංචි දඟකාර වයසේ පුංචි පැටවුන්ගේ අර පිළිවෙල කියන එක පුරුදු කරනවා. දැන් මේ නැවීමේදී හරියටම මේ ලයින් එකකට ලයින් එකක් හිටින විදිහ. ඒ කියන්නේ අන්න එතනයි අර නිර්මාණශීලී බව තමයි මෙතෙන්දී වැදගත්ම වෙන්නේ. නිර්මාණශීලී හැකියාව වර්ධනය කිරීම තමයි මූලික අරමුණ වෙලා. කපිල මහත්මයා අපි ওই පිළිබඳව තවදුරටත් කතා බහ කරමු. දැන් හරියටම වෙලාව බලලා ඉතලා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔබේ රටේ දියුණුවේ නියමුවා. සෙන්සර් නිර්මාණය කරන අතරතුර කපිල මහත්මයාට අවස්ථාවක් තිබෙනවා ඒක පැහැදිලි කරන්න. ඔව්. දැන් මේ විදිහට දැන් මේගොල්ලෝ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙයාව අපි ලංකාවේ තියෙන රෙස්ටෝරන්ට් එකකට ගෙනිච්චාම එයා තේ බිල ඉවරනවා මෙයාට ලැබෙන අර අතපිය දාන්න ලැබෙන මේ කොළ කෑල්ලත් මේ විදිහේ නිර්මාණයක් කරලා තමයි එයා ඩස්බින් එකට දාන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම ඇත්තටම දැන් මේකේ තව වැදගත් දෙයක් තියෙනවා පුංචි ළමයින්ට වගේම අවුරුදු 70 වෙච්ච වයසට ගිය කෙනෙකුට උනත් මේවා කරනකොට මේ ඇඟිලි ක්‍රියාකාරීත්වය තුලින් ජපානයේ ඒගොල්ලෝගේ මේ විශේෂඥයෝ කියලා තියෙනවා අර අංශභාග වගේ රෝගී තත්ත්වයන් කොහොමවත් ඇති වෙන්නේ නැහැ කියලා. මොකද හැමතිස්සෙම ඇඟිලි තුඩු මොළෙත් සම්බන්ධ වෙන නිසා. නිසා හරිම වැදගත් තාක්ෂණයක් හැම දිනාටම.
අරෝෂ මහත්මිය දැන් මෙවැනි ක්‍රියාකාරකම් අපි මේ කලාවක් අපේ ලදරු පාසල් ගුරුවරුන් හරහා ළමා පරපුරට මේ කලාව ලබා දෙනවා. ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරන්න විතරක් නෙමෙයි ඔවුන්ගේ කායික සුවතාව වෙනුවෙන් පවා මේක එක්තරා ආකාරයක පිටිවහලක් වෙනවා මේ කලාව. නමුත් මෙවැනි කලාවන් පවා සමහරට කෙනෙක් ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යන්න අදහස් කරන්නත් පුළුවන්. මොකද අපේ රටේ යම් කලාවක් බිහි වුණොත් බොහෝ විට ඒක ව්‍යාපාරික මාර්ගයක් කරගන්නවා. ඔබතුමිය සඳහන් කරන්න මෙහි තිබෙන වැදගත්කම අපි දරුවන්ට හඳුන්වා දිය යුත්තේ. අපි ඒ දේ කරන්නේ කොහොමද ගුරුවරුන් ලවා? මේකයි ආමිල මන්නම් පළවෙනිම කියන්න ඕනේ ගුරු පුහුණු ආයතනයේ වගකීම ඒක. ඒ වගේම ලදරු පාසලේ වගකීම. ඒකට හේතුව අපි තුම මේක මේ ගුරු අධ්‍යාපන කලාව ඒ වගේම ලදරු පාසල් අධ්‍යාපනයේ කවදාකවත් සල්ලි වලට ගන්න බෑ. ඒක ව්‍යාපාරයක් කරගන්න ගිහිල්ලා තමයි අද ලදරු අධ්‍යාපනයේ ඊටාම විශාල ලෙස කියන්නේ කරදරයක් වෙලා තියෙන්නේ. ඒතතම කියන ගුරු පුහුණු ආයතනයක් වගේම ලදරු පාසල පවත්වාගෙන ති ගුරුවරිය ඒ ගැන හිතන්න ඕනේ. 3 පාරක් 4 පාරක් හිතන්න ඕනේ මම කරන්න වෘත්තිය මොකද්ද? අපේ ලදරු අධ්‍යාපනයේ අපිට දෙන්න පුළුවන් දේ මොකද්ද? අනාගත පළපුරේ දරුවන්ට අපිට දෙන්න පුළුවන් විශේෂ දේ මොකද්ද කියන එක තමයි අපි හිතන්න ඕනේ. අතරම කියන මෙවැනි කලාවක් ව්‍යාපාරයක් බවට පත් කරගන්න එක නම් ඉතාමත්ම අපරාධයක්. ඒකට හේතුව මේ කලාව ඉතාම සියුම් ලෙස ජපානයේ අය මේ දේ ප්‍රගුණ කරලා බොහෝම සියුම් ලෙස කොහොම ඇතම කියනවා නම් ආමිල මේකට එකම පළවෙනිම පටන් ගන්න අර දැන් අර සෙන්සි නවන විදිහ ඒ දේ තමයි මූලික අඩිතාලම. මේ නවන විදිහෙන් තමයි හැම දෙයක්ම හදන්න පුළුවන් මූලික දැනීමක් කෙනෙකුට ලැබෙන්නේ. කපිල මහත්මයා අපි දැනගමු දැන් කනෝ ලංකා පදනමේ මේ කරන කාර්යභාරය ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කරන්න ඔබතුමාලගේ අදහසක් තියෙනවා කිව්වා. ඒ කාරණේ පිළිබඳවත් දැනගමු. ඔව් මේ අමිල දැනටත් අපි ගොඩක් ප්‍රදේශවල ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි ලබන සතියේත් දිනයක මේ අනුරාධපුරයේ වගේ ප්‍රදේශයකත් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. දැනට මම පින්තූර ගෙනත් තියෙනවා පෙන්වන්න පුළුවනි. මේ තියෙන්නේ අපි මේ මධ්‍යම පළාත් සභාවේ මධ්‍යම පළාත සම්බන්ධ මේ පෙරපාසල් ගුරුවරියන්ව පුහුණු කරපු අවස්ථාවල් ඒ වගේම ඉදිරියේදී දකුණු පළාතටත් ඒ වගේ ප්‍රදේශවලට අපි මේ ව්‍යාප්ත කරන්න කටයුතු කරගෙන යනවා. අපේ මහත්මයා අපේ වැඩසටහන බලාගෙන ඉන්න සමහරට පෙරපාසල් ගුරුවරියක් හිතන්න පුළුවන් මගේ පෙරපාසල් දරුවන්ටත් මේ කලාව මේ දේ උගන්වන්න ඕන. ඒක කොහොමද කරගන්නේ කියලා. ඔබතුමාලව සම්බන්ධ කරගන්නේ කොහොමද? ඔව් මම හිතන්නේ දැන් ඉදිරියේදී දුරකථන අංක දිස්වේවි. ඒ දුරකථන අංකයට අපිට කතා කරලා අපේ මේ ජපන් උපදේශක මහතුරුන් මේ ලවාම පුළුවනි මේ ඒ පුහුණුව ලබා ගන්න ඒකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. කපිල මහත්මයා අපි අවසාන වශයෙන් සෙන්ස් එකේ අත්දැකීම මේ අත්දැකීම කොයි විදිහටද එතුමා භුක්ති විඳින්නේ කියන කාරණේ කතා කරලා අපි වැඩසටහන නිමා කරමු. හරි. සෙන්ස් එකෙන් අහලා. සෙන්සේ ශ්‍රී ලංකා ඉතේ ඔරිගමි යರುವ ಸೆನ್ಸ್は楽しいんですか？楽しいですね。あと何か言う時は今は時間があります。そうですか。折り紙は普通いつも使っている指の動かし方と違うご飯を食べる字を書くと違う指の動かし方をしますね。ですから頭の今まで使ってないところを使うというところが一ついいことだと思います。それから細かいところまで注意が必要です。අපි කැමති කපිල මහත්මයා集中しなければなりませんね。はい、わかりました。මේ ගොඩක් සන්තෝෂයි ලංකාවට ඇවිල්ලා මේ වගේ දෙයක් මොකද ඒගොල්ලෝ ජීවිතේ සඳහා සමේ නිකන් ඉන්න වෙන්නේ මේ වගේ මේ ඇවිල්ලා අපේ ලංකාවේ ළමයින්ට මෙහෙම උගන්වන්න ලැබීම ගැන එයාගේ ජීවිතේ එයා ලැබු ලොකු ආශිර්වාදයක් කියලා තමයි එයා බොහොම සතුටින් ඒ දේ කරන්න කියලා තමයි මේ ප්‍රකාශ කරනවා. අපිට පුළුවන් අරෝෂ මහත්මියගේ දුරකථන අංකය ඔබට සඳහන් කරන්න 0.73 45 25 76. නැවත සඳහන් කරන්නම් 0.73 45 25 76. ඒ වගේම කපිල මහත්මයාගේ දුරකථන අංකය තමයි 0.71 81 39 0.44. හරි අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා හදබිම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නිව් වර්ල්ඩ් මොන්ටිසෝරි ආයතනයේ ගුරු පුහුණු අධ්‍යක්ෂිකා විදිහට කටයුතු කරන අරෝෂා මහත්මියට ඒ වගේමයි කනෝ ලංකා පදනමේ ජාතික සංවිධායකතුමා කපිල ජයදේව මහත්මයා අපි වෙනුවෙන් මේ ක්‍රියාකාරකම් කර පෙන්වන්න මෙහි පැමිණි ඔරගාමේ උපදේශක මත්සුකි පුසාओ මහත්මයා. බෙහෙම ස්තුතියි. අලිගතෝ ගොතයිමස්තා. සෙන්සට අපි කාල සකච්ඡාවේ ඊළඟ අදියරින් හමු වන බලාපොරොත්තුෙන් සමුගන්න.